ෆයිනලි ඇවිල්ල ඉන්නේ ඇත බැස්කා ග්ලැසියකට ඩ්‍රයිවක පැත්තනෙවෙයි අනිත් පැත්තේ වාඩිවෙන්න. ඉතිං කලින් හිමවැටල තියෙනවා සීතලයි. අපි අද යන්නේ ඇත බැස්කා ග්ලැසිය එක බලන්න. මේක තියෙන්නේ ජැස්ප ටවුන් එක ඉදං කිලෝමීටර් 100ක් වගේ දුරින්. මේ ඩ්‍රයිව එක මාරම ලස්සනයි. මොහොතින් මොහොත වෙනස් වන කාලගුණයත් එක්ක මේ දෙපැත්ත බලාගෙන යද්දි කිලෝමීටර් 100ක් යනවා කියලා දැනෙන්නේවත් නැහැ. එහෙනම් අපි යමු අපේ ලස්සන ගමනාන්තයට. මෙතන ලොකු පාකින් එකක් තියෙනවා. එතන පාකින් වලට අපි සල්ලි ගෙවන්න ඕනේ නැහැ. වීකෙන්ඩ් එකට නම් ටිකක් සෙනග. හැබැයි මේක ලොකු කාර් පාක් එකක් නිසා පාකින් ගැන වද වෙන්න දෙයක් නැහැ. මේ තමයි කොලොම්බියා අයිස්ෆීල්ඩ් එකේ ඉන්ෆෝමේෂන් සෙන්ටර් එක. අපි බුකින් එකට විනාඩි 45කට වගේ කලින් ආවේ. හැබැයි එච්චර කලින් එන්න ඕනේ නැහැ. පැය භාගයක් වගේ වෙලාව තියලා වුණා නම් හොඳටම ඇති. මේක ඇතුලේ ස්ටාර්බක්ස් එකක්, ඒ වගේම රෙස්ටුරන්ට් දෙකක් තියෙනවා. ඒ නිසා ඔයා කලින් ආවොත් ඔයාට කෑම බීම මොනවා හරි ගන්න පුළුවන්. අයිස්ෆීල්ඩ් ටුවර් එකට පැය 2ක් යනවා. ඒ නිසා ගමන පටන් ගන්න කලින් මොනවා හරි කෑවොත් හොඳයි. මෙතන අයිස්ෆීල්ඩ් ටුවර් එක අපි කලින් බුක් කළා. එක්කෙනෙක්ට $125ක් යනවා මෙතන බුක් කරන්න. අර මගෙන් පිටිපස්සෙන් පේන ග්ලැසියර් එක උඩට තමයි අපි දැන් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපි කලින් ටිකට් බුක් කරලා ආවේ. මෙතන ඉඳලා ෂටල් එකක් ගිහිල්ලා ග්ලැසියර්ස් වලට යන බස් එකකට නැගලා තමයි අපි යන්නේ. ඉතින් කලින් හිම වැටලා තියෙනවා. සීතලයි. අපි ගිහිල්ලා බලමු ග්ලැසියර්. කලින් බුකින් එකක් දාලා එනවා නම් කෙලින්ම බෝඩින් ඒරියා එකට යන්න පුළුවන්. මෙතනට ඇවිල්ලත් බුකින් එකක් දාගන්න පුළුවන්. හැබැයි එතකොට 135ක් ගෙවන්න වෙනවා. ඒ වගේම කට්ටිය ෆිල් වෙලා නම් ඊළඟ chance එක එනකම් බලන් ඉන්නත් වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි කලින් බුක් කරලා එන එක. අපි දැන් මේ ඉන්නේ ෂටල් එකට නගින්න. මෙතන ඉඳලා කිලෝමීටරයක් වගේ තමයි යන්න තියෙන්නේ. අපි මෙතන ඉඳන් යන්නේ ග්ලැසියර් එකට යන විශේෂ බස් එක නවත්තන තැනට. Red windows, and then we have roof rack at the back, and then the main door. In case of emergency, we will using our main door, and then you will find the fire extinguisher under the front seat and the first aid kit over that box inside. So are we good to go? අපි ෂටල් එකකින් බැහැලා තමයි ග්ලැසියර් එකට යන බස් එකට නගින්නේ. මේ බස් එක ග්ලැසියර් එකටම ගැලපෙන්න හදපු බස් එකක්. ඒ කියන්නේ අයිස් වල යන්න පුළුවන් විදිහට තමයි මේ බස් එක හදලා තියෙන්නේ. Now you guys have come on an excellent day. You have our true Canadian Rocky Mountains weather. We've had fresh snow over the last 48 hours, about 25 centimetres, and the clouds are lifting, the sun is coming out. There's a little bit of a breeze forming on the glacier, but hey, that's part of the mountains. Is everyone excited? Yeah, excellent. I'll reverse us out of here, we'll get going. ඔගොල්ලෝ ඇත බැස්කා අයිස්ෆීල්ඩ් එක බලන්න එනවා නම් ග්ලැසියර් එක බලන්න එනවා නම් ෂටල් එකේ කොහෙද ඉඳ ගන්න ඕන? ඉස්සරහම ඉඳ ගන්න. එතකොට පොලිම ඉස්සරහටම යන්න ඕන. එතකොට ෂටල් එකේ ඉස්සරහම වාඩි වෙන්න පුළුවන්. ෂටල් එකේ ඉස්සරහම වාඩි වුණා කියලා කියන්නේ අර ලොකු බස් එකේ තවලට ඉස්සරහම සීට් එකක් අල්ල ගන්න පුළුවන්. ඒකත් ජනේලේ අයිනේ සීට් එකක්. මේවා කවුරුත් කියන්නේ නැති ටිප්ස් අපේ මේවා කියනවා අපේ යාළුවන්ට. ඔයගොල්ලෝ මේක බලන්නෙද්දී අර ලොකු බස් එකට ටයර් ලොකු බස් එකට නැග්ගහම ඩ්‍රයිවර්ගේ පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ වාඩි වෙන්න. එතකොට තමයි ලස්සන view එකක් තියෙන්නේ. බැරි වෙලාවත් ඩ්‍රයිවර්ගේ පැත්තේ වාඩි වුණොත් ආයි එද්දිත් ඩ්‍රයිවර්ගේ පැත්තම වාඩි වෙන්න. එතකොට අර මිස්සුණු view එක ආයි බලන්න පුළුවන්. මේක ලස්සනයි. ඉතින්
බලන්න එන්න. ඉතින් කැනඩාව ඉන්නවා නම් මේක බලන්න ඕනේ. ෆයිනලි ඇවිල්ල ඉන්නේ ඇතබැස්කා ග්ලැසිය එකට. ඉතිං මේ ග්ලැසිය එක අවුරුදු ගානක් තිස්සේ මේ අයිස් එකතු වෙලා හැදිච්ච ග්ලැසිය එකක්. මේක දැන් මියදමින් තමයි පවතින්නේ. ඒ කියන්නේ මේක දිය වෙනවා. ඉතින් තාමත් අපිට මේක බලන්න ඉතුරු වෙලා තියෙනවා. මාර ලස්සනයි, සුදුම සුදු පාටයි. විශේෂයෙන් මේක බලන්න එනවනම් සන්ග්ලාස් දෙකක් අනිවාර්යෙන් දාන් ඉන්න ඕනේ. මොකද අවුවත් එක්ක අවුව අයිස් වලට වැටුණාට පස්සේ ඒක ඇස් දෙකට ආවම සන්ග්ලාස් නැතුව මේක දකින්න බෑ. ඉතින් මේ තමයි ඇතබැස්ක ග්ලැසිය එක. මේ ඇතබැස්කා ග්ලැසිය එක කිලෝමීටර් 6ක් විතර දුරට විහිදිලා තියෙනවා. කොලොම්බියා අයිස් ෆීල්ඩ් එකේ තියෙන ග්ලැසිය 6 අතරින් විශාලම ග්ලැසිය එක තමයි ඇතබැස්කා ග්ලැසිය එක. මෙතන අපිට පේන්න තියෙන්නේ අවුරුදු 10 ගානක් එකතු වුණු අයිස්. ක්ලයිමේට් චේන්ජ් එක නිසා පහුගිය අවුරුදු 125 ඇතුළත ඇතබැස්කා ග්ලැසිය එක කිලෝමීටර් 1.5ක් පස්සට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ග්ලැසිය එකේ හරියටම 4න් එකක් දිය වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන මේ මොහොතෙත් ග්ලැසිය එක පොඩ්ඩ දිය වෙනවා.